සුබ දවසක් කියලා පිළිගන්නවා. ඔයා TikTok එකේ යනකොට වීඩියෝ එකක් හම්බ වෙනවා. ඔයා ඒක TikTok එකෙන්ම ඩවුන්ලෝඩ් කරද්දී ඔයාට watermark එකක් වදිනවා. ඔයා ඒ watermark එක නැති කරගන්න පාවිච්චි කරන්නේ වෙබ්සයිට් එකක්නේ. එක්කෝ third party app එකක් තමයි පාවිච්චි කරන්නේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් අද වීඩියෝෙන් කියලා දෙන්න යන්නේ TikTok එකේ, Facebook එකේ සහ YouTube එකේ තියෙන වීඩියෝස් කොහොමද ඔයාගේ WhatsApp එකෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න කියලා තමයි අද වීඩියෝෙන් කතා කරන්න යන්නේ. ඉතින් ඔයාට මේකට අවශ්‍ය වෙන්නේ WhatsApp group එකක් විතරයි. ඉතින් ඔයාට ඒ group එකේ link එක පහළ description එකේ වගේම comment section එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ link එක follow කරලා WhatsApp group එකට join වෙන්න. හරි join වුණාට පස්සේ අපි බලමු කොහොමද මේ WhatsApp group එකෙන් මේ TikTok වීඩියෝ එක watermark එක නැතුව download කරන්නේ සහ Facebook එකේ YouTube එකේ තියෙන videos කොහොමද ඩවුන්ලෝඩ් කරගන්න කියලා වීඩියෝ එකට ගිහින් බලමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම පහතින් තියෙන subscribe button එක click කරලා bell notification එක all දාලා තියාගන්න. එහෙනම් අපි වැඩි කතා නොකර වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේක කරගන්නේ කියලා. හරි ඔයා මුලින්ම මේ විදිහට WhatsApp group එකට request එකක් දාගන්න. මම මේ group එක ගැන videos දෙකක් කලින් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ දෙකක් බලන්න. පහළ playlist එක තියෙනවා. ඔයාලට පුළුවන් එතනින් videos දෙක බලන්න. ඉතින් එක වීඩියෝ එකක් දාලා තියෙනවා මේ group එක හරහා කොහොමද images download කරගන්නේ කියලා. image download සලිතටෙක් කියලා search එකක් දැම්මොත් ඔයාලට මෙන්න මේ විදිහේ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වීඩියෝ එක ඔයාලට play කරලා බලන්න පුළුවන්. ඒ කියන්නේ Google එකේ තියෙන image එකක් ඔයාලට මේ group එක හරහා download කරගන්න පුළුවන්. ඒ වගේම තමයි වීඩියෝ එකක් දාලා තියෙනවා YouTube එකට ගිහලා search එකක් දාන්න song download සලිතටෙක් කියලා. එතකොට ඔයාලට මෙන්න මේ විදිහේ වීඩියෝ එකක් බලා ගන්න පුළුවන්. මේ විදිහට ඕනම සින්දුවක් download කරගන්න පුළුවන්. මෙන්න මේ group එක පාවිච්චි කරලා. ඒ වගේම තමයි අද වීඩියෝෙන් කතා කරන්න යන්නේ වීඩියෝ එකක් download කරගන්නේ කොහොමද කියලා. දැන් මුලින්ම TikTok එකේ යනකොට හම්බෙනවා වීඩියෝ එකක්. ඒ වීඩියෝ එකේ link එක copy කරගෙන එන්න ඕනේ. වීඩියෝ එකේ link එක copy කරගත්තට පස්සේ මෙතනට ඇවිල්ලා type කරන්න .tiktok කියලා. ඉතින් ඔයා මේක TikTok එකේ වීඩියෝ එකක් නම් විතරක් TikTok කියලා type කරගන්න මේ විදිහට type කරලා space එකක් තියලා ඔයාගේ link එක මෙතනට paste කරගන්න. paste කරගත්තට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මේක send කරන එක. හරි මේක send කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට message එකක් බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ title එක හිටන් ඔයාට මෙතනදී ලබා ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ඔයාට මෙතන තියෙනවා මෙයා දාලා තියෙන tags ටික. ඒ වගේම තමයි මේ වීඩියෝ එකේ link එක නැවතත් මෙතන තියෙනවා. වගේම තමයි අපි දැන් බලමු කොහොමද මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා watermark එකක් නැතුව. ඔයා මෙන්න මේ මැසේජ් එකට රිප්ලයි එකක් විදිහට තමයි මෙතන ටයිප් කරගන්න ඕනේ. ඉතින් ඔයාට 1.1 කියන එක ටයිප් කරොත් ඔයාට watermark එකක් නැතුව මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි 1.2 කියන එක ටයිප් කරලා send කරොත් ඔයාට watermark නැති මේකේ document type වීඩියෝ එක තමයි ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි ඊළඟට 2.1 කියන එක ටයිප් කරලා send කරොත් ඔයාට පුළුවන් watermark එකත් එක්ක වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. වගේම තමයි 2.2 ටයිප් කරලා send කරගත්තොත් ඔයාලට පුළුවන් watermark එකත් එක්කම මේකේ document type වීඩියෝ එක download කරගන්න. වගේම තමයි ඔයාලට 3.1 3.2 කියන එක ටයිප් කරගත්තොත් ඔයාලට පුළුවන් ඒකේ voice එක, ඒ කියන්නේ song එක විතරක් ඔයාලට download කරගන්නත් පුළුවන්කම තියෙනවා. මම පෙන්නන්නම් මුලින්ම 1.1 කියලා මෙතන ටයිප් කරලා send කරලා මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. පොඩි වෙලාවකින් මේකට react එකක් වැටෙනවා. වගේම ඊපස්සේ ඔයාලට මෙන්න මේ විදිහට වීඩියෝ එක ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරලා ප්ලේ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ගැලරි එකට සේව් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි දැන් Facebook වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා මෙන්න මෙතනට Facebook වීඩියෝ එකේ link එක copy කරන් එන්න. ඇවිල්ලා මෙන්න මෙතන .fb කියලා type කරලා space එකක් තියලා ඔයා මෙතනට ඔයාගේ වීඩියෝ එකේ link එක මෙතනට paste කරලා send කරන්න. ඉතින් අන්න එච්චරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාට එන්නේ මෙන්න මේ විදිහේ message එකක්. ඔයාට මේ message එකෙන් message එකට reply එකක් විදිහට ඔයාට send කරගන්න පුළුවන්. ඔයාට download කරගන්න ඕනේ type එක දීලා. ඔන්න ඔය විදිහට තමයි Facebook එකේ වීඩියෝ එකක් WhatsApp group එක හරහා download කරගන්නේ. ඒ වගේම තමයි දැන් ඔයාට තියෙන ප්‍රශ්නයක් තමයි YouTube වීඩියෝ එකක් කොහොමද මේ විදිහට download කරගන්නේ කියලා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතනට .yt කියලා type කරලා space එකක් තියලා ඔයාගේ link එක වීඩියෝ එකේ link එක මෙතනට paste කරගන්න. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඒක send කරගන්න එක. ඊට පස්සෙත් ඔයාට මෙන්න මේ විදිහට message එකක් බලා ගන්න පුළුවන්. ඔයාට download කරගන්න අවශ්‍ය වීඩියෝ type එකේ අංකය type කරලා send කරන්න. මතක ඇතුව මේ message එකට reply එකක් විදිහට තමයි ඔයා type කරන අංකය send කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයාට මේ message එකට reply එකක් හම්බෙන්නේ නැහැ. අන්න හින්දා මතක ඇතුව මේ message එකට reply එකක් විදිහට විතරක් ඔයා
මැසේජ් එක දාන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි YouTube එකේ Facebook එකේ වගේම TikTok එකේ වීඩියෝස් watermark නැතුව ඩවුන්ලෝඩ් කරගන්නේ. මම හිතනවා අද ගෙනාපු වීඩියෝ එක වලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වෙන third party app එකක් හරි වෙබ්සයිට් එකක් හරි පාවිච්චි කරා නම් මේ TikTok එකේ තියෙන වීඩියෝස් වල watermark නැතුව ඩවුන්ලෝඩ් කරගන්න මම හිතනවා අද ගෙනාපු වීඩියෝ එක වලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාගේ data ටික කපා ගන්නේ නැතුව මේ විදිහට WhatsApp එක හරහාම වීඩියෝස් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් නම් මාරම් වටිනවනේ. ඉතින් ඔන්න මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඉතින් මේ වීඩියෝ එක බලුවා නම් ඔයාලටත් පුළුවන් අනිවාර්යයෙන්ම ඒ වීඩියෝස් ඩවුන්ලෝඩ් කරගන්න මේ ගෲප් එකට ජොයින් වෙලා. ඒ වගේම තමයි ඔයාලට පුළුවන්කම තියෙනවා අපේ WhatsApp channel එකට ජොයින් වෙන්න. ඒකට අවශ්‍ය කරන links description එකේ සහ comment section එකේ තියෙනවා. ඔයාලට පුළුවන් ඒ links follow කරලා WhatsApp channel එකට ජොයින් වෙන්න. ඉතින් මේ WhatsApp channel එක හරහා අපි දානවා ඒ කියන්නේ සලිත ටෙක් YouTube channel එකේ updates සහ ටෙක් සම්බන්ධ ගොඩක් දේවල් අපි channel එකේ අප්ඩේට් කරනවා. ඔයාලට පුළුවන් මේ දේවල් නරඹන්න. කැමති නම් පහළ තියෙන links follow කරලා අපේ WhatsApp channel එකට join වෙන්න පුළුවන්කම තියෙනවා. මේ වගේ videos බලන්න දැම්ම subscribe කරන්න සලිත ටෙක් YouTube channel එක. ඒ වගේම bell notification එකත් all දාලා තියාගන්න. එහෙනම් නැවත හමු මේ වගේ brand new interesting video එකකින් සලිත ටෙක් YouTube channel එකෙන්.